හෙල්ලෝ මගේ කත්තා යාලුවනේ කොහොමද කට්ටිය සැපේ සතුටින් ඉන්නවා නේද? ඔව් කමෙන්ට් එකක් දාලා යන්න බලන්න සෙට් එක මගේ කත්තා යාලුවෝ ටික ඉතින් කලින් මට වීඩියෝ ටිකක් දාන්න බැරුව ගියා මම පොඩි වැඩවල හිටියේ ඒ අසින් ගේම් account එකත් බෑන් වෙලා එන සීන් එකක් ගියා මගේ account එකටත් ඒත් මං ආයෙ ගත්තා ඒක කොහොම හරි තාමත් ටීම් බෑන් වෙලා එකෙක් මේ account එකෙන් සෙල්ලම් කරලා පැනල් දාලා ගහලා තියෙන යාළුවනේ කොහොම හරි උගෙන් account එක ආපහු අරගෙන ඌව log out කරා දැන් ඉතින් මගේ account එක මට තමයි තියෙන්නේ ඒ ගැන හරිම සතුටුයි දැන් ආයෙ පැනල් දාලා ගහන්න කොහොමද දැන් පැනල් බිහි වෙලා ඉන්නේ හුඟක් ඔවුන් ගහන එක හරියන්නේ නැහැ පැනල්ලා නම් ID ටික ගහින එකට ඇවලා නැතිම කරලා දාන්න ඕන එහෙම වද්ද කරලා දාන්න ඕන හරි ඒ වැඩක් නෑ යාළුවනේ කට්ටිය කො සැපේ ඉන්නවා නේද මාව සබ් කරලා නැත්තම් දැම්මම සබ් කරගන්න බාගන කට්ටිය දන්නවා ඉතින් මං ගැන කොහොම චරිතයක්ද කියලා ඉතින් යාළුවනේ අද වීඩියෝ එකෙන් ගෙනල්ලා තියෙන්නේ කොහොමද මූවමන්ට් ස්පීඩ් එක හදාගන්න. ඒ කියන්නේ මූවමන්ට් ස්පීඩ් එක හදාගෙන ප්ලේ කරන විදිහ. හරි යාළුවනේ ඉතින් අපි වීඩියෝ එකකින් කතා කරමු යාළුවනේ මූවමන්ට් ස්පීඩ් එක කොහොමද වැඩි කරගන්නේ. මූවමන්ට් ස්පීඩ් එක කියන්නේ ඒකට පොඩි සෙටින් චුට්ටක් තියෙනවා හදාගන්න. ඒ කියන්නේ සෙන්සිටිව් වලම්ම නම් හොඳට ස්පීඩ් කරලා ඔයා ගාව තියෙන්නේ Android ෆෝන් එකක් නම් Android එකට හරියන්න සෙන්සිටිවිටි හදාගන්න ඕන. මම ඕන්න මගේ මම සෙල්ලම් කරන සෙන්සිටිවිටි එක දාන්නම් පල්ලෙහින් ඔයාගේ තියෙන iPhone එකක් නම් ඉතින් iPhone ඉතින් ගොඩක් ස්පීඩ් ඒ කියන්නේ සෙන්සිටිව් නම් අදාළ වෙන්නේ නැහැ ඉතින් යාළුවනේ ඉතින් මේ සෙන්සිටිව් හදාගෙන කොහොමද මූවමන්ට් ස්පීඩ් එක දාලා ගේම් එක ප්ලේ කරන්න. ඒ කියන්නේ යාළුවනේ මූවමන්ට් ස්පීඩ් එක දානකොට ප්ලේ කරනකොට එනිමියට අපිව පේන්නේ එහාට මෙහාට කැරකෙනවා වගේ. ඒ කියන්නේ එනිමියට හොයාගන්න ඉලක්ක කොහෙන්ද දාන්නේ. ඒ කියන්නේ එනිමියා අපිට ෆයර් කරනකොට ෆයර් කරන එක පේන්නේ නැහැ. ඔළුව කැරකිලා අපේ හෙඩ් එක එනිමියට පේන්නේ 4-5ක් වගේ නිකම් දෙපැත්තට 4 පැත්තට 3 පැත්තට ඔක්කොම කැරකිලා යනවා. එතකොට එනිමියට හරියට ඒම් කරගන්නත් අමාරු වෙනවා. හරියටම ප්ලේ කරනවා නම් ඉතින් මූවමන්ට් එක සාමාන්‍යයෙන් ඔයාලා නිතරම කස්ටම් ප්ලේ කරද්දි යාළුවොත් එක්ක මූවමන්ට් එක දාලා ප්ලේ කරන්න බලන්න. ඉතින් මූවමන්ට් ස්පීඩ් එක හදාගත්තා කියන්නේ කොල්ලා ගොඩ ඉතින් මම දන්නවා ලංකාවේ ඉන්න ඉතින් සුපිරි වැඩෝ කියලා. ඉතින් සුපිරියක් කරන්න ඕන ගේම් එකකට වැඩිපුරම හැකියාවෙන් තමන්ගේ ප්ලේයින් හැකියාවෙන් උපරිම සෙල්ලම් කරන්න ඔය පැනල් කියන ජගාව දාගන්න නැතුව ෆෝන් එකට. ගේම් එක තනිකර දැන් පැනල් වලින් පිරීලා තින්නේ අපි ඒක බුදු බිමක් කරලා ගමු තා චුට්ට කාලෙකින් පැනල් කට්ටියන් නැති කරලා දාමු. ඉතින් ඔයාලගෙන් ඉල්ලන්නේ එහෙම පැනල් දාලා සෙල්ලම් කරන්න එපා කියලා. පුළුවන් තරම් හැකියාවෙන්ම ගහපල්ල බෑ. පුළුවන් තරම් හැකියාවෙන්ම ගහපල්ල. ඒ කියන්නේ බොටෙක් හරි ගමක් නැහැ බොටෙක් වගේ හරි ගිහිල්ලා ගහපන් පැනල් දාගන්න නැතුව. ඉතින් මූවමන්ට් ස්පීඩ් එක කියන්නේ හොඳට කරකවන්න ඕන ඩිස්ප්ලේ එකේ මම මේ ඉරි වගේක් දාලා තියෙන්නේ. ඒ දෙපැත්තට එහා පැත්තට මෙහා පැත්තට හොඳට කරකවන්න.
කකකෝ දුවන්න කනින් කරන්න කකකෝ එතකොට ඔටෝම මූමන්ට් එක හැදෙනවා ඔයාලට කොහොමත් සතියක් යනකම් ට්‍රේනින් කරන්න වෙයි ඒ කියන්නේ මාටත් එහෙම තමයි මාත් මුලින්ම මූමන්ට් දාද්දී එනිමියා කොහෙද ඉන්නේ අපිව කොහෙටද යන්නේ සෝන් පැත්තට යනවා පෙට්ටිය අස්සට යනවා ඔය තියෙන පෙට්ටිය නම් මනම් ඔව් අස්සට යනවා තැන් වල හැප්පෙනවා එහෙම තමයි ගෝල් එකක් ගහුවොත් ගෝල් එක ගා මූමන්ට් දාද්දී එතරම් කරකිනවා පුළුවන් තරම් මේ යාළුවොත් එක්ක කස්ටම් ප්ලේ කරන්න ඒ කියන්නේ යාළුවොත් එක්කම පුළුවන් තරම් ප්ලේ කරන්න මේ ඉතින් කොහොම හරි හොඳට ප්ලේ කරන්න පැනල් දාගන්න නැතුව ඉතින් මූමන්ට් ස්පීඩ් එකෙන් ගැහුවා වගේ ඔයාලා සුපිරියක් කර හැකි මූමන්ට් එක දදා සුපිරියක් කර හැකි යාළුවනේ ඉතින් First blood. ඔයාලට තියෙන්නේ ඉතින් දෙපැත්තට වනවනා ඉන්න තමයි ඉතින් එච්චර තමයි කියලා දෙන්න තියෙන්නේ යාළුවනේ ඉතින් ඔයාලා තාම සබ් කරලා නැත්නම් මාව සබ් කරලා තියාගන්න ඉතින් මම දන්නවා අපේ හතර යාළුවෝ සෙට් එක සුපිරියක් කරයි කියලා ටොප් අප් කරගන්න මම නම් ටොප් අප් කරන්නේ නැහැ ඉතින් ඉදිරියට මම කරන්න හිතන් ඉන්නේ එහෙම වුණොත් විශ්වාසනීයව ඩයමන්ඩ් ස්ටෝරිය පටන් ගන්න යන්නේ තව මාසයක් දෙකක් ඇතුළත අයියා කෙනෙක් ඉන්නවා එයාලත් එක්ක එකතු වෙලා ඩයමන්ඩ් ස්ටෝරිය පටන් ගන්නවා එතකොට මම දාන්නම් ඔක්කොම ටික WhatsApp නම්බර් එකයි ඔක්කොම ඔයාලට විශ්වාසනීය ටොප් අප් කරගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා ඉතින් යාළුවනේ කියන්න තියෙන්නේ සුපිරියර් ප්ලේ කරන්න මූමන්ට් එකක් ඉගෙන ගන්න කියලා හිතනවා ඉතින් සුපිරියක් කරමු ගේම් එකට එහෙනම් යාළුවනේ අදට වීඩියෝ එක ඉවරයි ගිහින් එන්නම් බයි බයි පරිස්සමින් හිටපල්ලා ඉතින් ජය වේවා අපි ගියා